තිබෙනවා නම් ඒ සමුද්‍රයේ තියෙන ලුණු රසට ඒ ධර්මයේ තුල තියෙන ඕනෙම ඒ ධර්ම විනයට අදාළව යම් කොටාසය සූත්‍රයක් ගත්තාම මේ හැම සූත්‍රයකම අවසානයේ විමුක්ති රසයේ තියෙන බව භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ පහරාදසුරයට දේශනා කරා. ඉන් අනතුරුව කරුණ විදිහට පැහැදිලි කරන්නේ ඒ මහ මුහුදේ තියෙන රන් ඊළඟ 7 වෙනි ආනිසංසයේ වශයෙන් මතක විදිහට රන් රුවන් මුතුමැණික් මහා සමුද්‍රයේ තුල තියෙන ඊටමත් අගනා වස්තු සම්භාරයන්. මෙන්න මේ වස්තු සම්භාරයන් තියෙනවා වගේ ශාසනය තුල තියෙන වස්තු සම්භාරය තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒ මොනවද? සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රදානය, සතර ඉද්ධිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ධර්ම විනය තුල රත්නයන් වශයෙන් ඒ කියන්නේ යම් ඒ යෝගාවචරයේකට ඒ තමන්ගේ යෝගී ජීවිතය අභිවෘද්ධිය උදෙසා යම් කර්මස්ථානයක් ඇතිනම් මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මතා තුල ඕනෑම චරිතයකට විතක්ක චරිත හෝ වේවා රාග චරිතය හෝ වේවා ඕනෑම චරිතයකට මෙන්න ප්‍රමාදයට වැටුණ පුද්ගලයන්ට පවා ඒ සතර ඉර්ධිපාද තුලින් යම් ඒ සතර සම්‍යක් ප්‍රදාන තුලින් ඒ නොවැඩු මේ වැඩුණු කුසල් ප්‍රහාණය කිරීමට නැවත ඉපදෙන අකුසල් නිරපීම උදෙසා තිබෙන කුසල් වර්ධනය කිරීමට හා තියෙන කුසල් පිරිහෙන්න නොදී ආරක්ෂා කිරීම. ඔය විදිහට යම් ඒ වීරයක් දරලා ඒ ශාසනය තුල ඒ පංචේන්ද්‍රිය පංච බල ඔය විදිහට සතර සතිපට්ඨාන සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යම් තාද්‍රකට ඍජු කරගන්න බලනවා. ඒක තමයි මේ ශාසනය තුල තියෙන ධර්මයේ තුල තියෙන ශාසන ධර්ම විනය තුල තියෙන රත්නයන් කියලා පහරාදසුරයට දේශනා කරනවා. ඊට පස්සේ ඒ සෝතාපන්න මාර්ගයේ ඉඳන් අරහත් ඵලයේ දක්වා ඒ කියන්නේ අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නය මේ ධර්ම විනය හේතු කොටගෙන මේ ධර්ම විනයම භාවිතා කොටගෙන මේ ධර්ම විනය තුලම පමණක් වාසය කරනවා. ඒ වගේ තමයි ඒක සමාන කරන්නේ උපමාව තමයි අර සමුද්‍රයේ අසුරය සමුද්‍රයේ තියෙන අර විශාල සතුන් ගේ ආවාසයක් වෙන නිසා ඒ තිමිංගල තිමිලි පින්ඩර අසුරෝ ගාන්ධාරය ඔය විදිහට ඉන්න සත්ව කොට්ටාසයට මහා සමුද්‍රය යම් ආරක්ෂාවක් සපයන නිසා යම් ආවාසයක් සපයන නිසා මේකම මේ භික්ෂුන් වහන්සේලා නැත්නම් අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නයට ආවාසයක් වෙන බව භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරා. මේ කරුණ පිළිබඳව කෙටි විමසීමක් සිද්ධ කරනකොට අපිට පැහැදිලි වෙන කරුණ තමයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට හසු වෙන භික්ෂුවෙකුට හසු වෙච්ච මහානකෝ හසු වෙච්ච මහානකෝ මෙහෙනකෝ උපාසක උපාසිකාවක් යම් මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බාහිරෙන් එන ඒවට හවු වුණොත් ඒ සැඩපහරට හසු වුණොත් ඒ දරුණු ධර්මතාවලට හසු වුණොත් මොකද වෙන්නේ? යාට මේ ඒ ශාසනයේ ධර්ම විනය නෙමෙයි ආවාසය වෙන්නේ, ධර්ම විනය නෙමෙයි යාගේ ගෘහය වෙන්නේ, එයාගේ ආවාසය වෙන්නේ ලාභය, සත්කාරය, කීර්තිය, ප්‍රශංසාව. කොටින්ම කියතොත් ඒ තමන් ඇසුරු කරන කුලය, තමන් ඇසුරු කරන ඒ පවුල තමයි යාට ආවාසය වෙන්නේ. ධර්ම විනය නෙමෙයි ඒ ආවාසයේ ගෙදර වෙන්නේ තමන් වහන්සේ ඇසුරු කරන ඒ කුලය නැතිනම් ඒ යම් පවුලක් ඇසුරු කරනවා නම් ග්‍රාමයක් ඇසුරු කරනවා නම් ඒක තමයි ආවාස වෙන්නේ. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ විශේෂයෙන් මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා තියෙනවා ධර්ම දායාද සූත්‍රය කියලා. ඊට විශිෂ්ටතම සූත්‍ර දේශනාවක් යම් සීල සම්පත්තියක් පෙන්වන සූත්‍රයක් විදිහට දේශනා කරන්න පුළුවන්. මේකෙදි පැහැදිලි වෙනවා ඒ ආමිෂ දායාද කොට ජීවත් වෙන්නේ නැතුව ධර්මයේම දායාද කොට වෙසෙන්න කියලා. ධර්මයේම දායාද කොට වෙසෙන්න කියනවා. ඒ කියන්නේ ඒ අංගපසග වියකුණම් අඩුම වශයෙන් අපි කිව්ව ආකාරයට අර ශරීරයේ මිය ගියත් තමන්ගේ සීලය කඩා ගන්නෑ කියලා, ඒ තමන් ධර්මයේ කඩා ගන්නෑ කියලා, තමන්ගේ ප්‍රතිපදාව කඩා ගන්නෑ කියලා ස්ථිර අධිෂ්ඨානයක් හිතේ ඇති කරගත යුතුයි. මූලික අවධියේදී මේ ස්ථිර අධිෂ්ඨානයකින් තොරව සෝතාපන්න ඵල පුද්ගලයාට සෝතාපන්න ඵලස්තකයා ඒ ස්ථිර අධිෂ්ඨානයේ සඵල වෙන මට්ටමක් කියලා දැක්ුවට වරද නැහැ. කියන්නේ සෝතාපන්න ඵල පුද්ගලයාට යම් ඒ ශික්ෂා ප්‍රතිබහානයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා තමයි ධර්මයේ තුල සඳහන් වෙන්නේ. ශික්ෂා
යම් ශික්ෂාවක් බිඳුන පමණින් තමන් සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකකට නොපමාව එය දේශනා කරලා ඒ ඇවතට පිළිපන් ඒ ඇවත විසඳ ගැනීමට සුදුසු ඒ ශික්ෂාව ඒ ඇවතට පිළිපන් ඒ ඇවත පිරිසිදු කරගන්න සුදුසු පියවරවල් එයා ඉක්මනින් ඒ සෝතාපන්න ඵල පුද්ගලයා ඊතා ඉක්මනින් කඩිසරින් ඒක සකස ගන්නවා. නමුත් එතනින් එහාට මේ මාර්ගයේ ගමන් කරන පුද්ගලයන් සෝතාපන්න මාර්ගයේ ගමන් කරන පුද්ගලයන් දුස්සීල වුණාම අපිට බෑ කියලා අපි ප්‍රමාදයට බෑ කියලා අපි ප්‍රමාදයට වැටෙනවා. ඒ නොනවති භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒ ධර්මයේම දායාද කොට නොපමාව කටයුතු කරාම ඔවුන්ට ධර්මයේ ආවාසයක් වේ. ධර්ම විනය ආවාසයක් වේ. එතකොට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නැත්තම් ඒ තමන් පාවිච්චි කරන කුලය තමන් පාවිච්චි කරන තමන් ඒ ගොදුරු ගන්න ගම නෙමේ ගොදුරු බිම නෙමේ යාට ආවාස වෙන්නේ ධර්ම විනය. ඒ ධර්ම විනයෙන් උපරිම ප්‍රයෝජනයගෙන ඒ උතුම් වූ නිර්වාණ ශාන්තිපතය අවබෝධ කරගන්නට තමයි උත්සාහ කරන්නේ. අනතුරු භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙනවා යම් අසුරයෝ පිරිසක් මේ සමුද්‍රයට සිතලව වාසය කරනවා නම් භික්ෂුව විසින් ඒ ධර්මයන් තුල තියෙන ධර්ම විනය තුල තියෙන ශාසනය තුල තියෙන කරුණු 8ක් පිළිබඳව ආශ්චර්යවත් වෙනවා අద్భుත ධර්මතාව වෙනවයි කියලා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ සූත්‍රය අවසන් කරනවා. එතකොට අපිට පැහැදිලි කරගන්න පුළුවන් සුඛා සද්ධම්ම දේශනා ඒ සද්ධර්ම දේශනාව සැපයක් බව භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරේ. ඇයි? ඒ තමන්ගේ හිත තුළ තියෙන ඒ විමුක්ති රසය අවබෝධ කර ගැනීමට නැත්නම් ඒ නිවන් රසය නිවන් ශාන්තිය අවබෝධ කර ගැනීමට මෙයාට පිළිපැදිය යුතු මාර්ගයේ වශයෙන් තියෙන මේ ධර්මය. ඒ ධර්මයේ තුල තමයි ඒ ධර්මයේ පිළිපැදලා තමයි චරාත ධම්මේ කියලා කියනවා. ධර්මයට අනුව හැසිරීලා තමයි අවසානයේ උතුම් වූ නිර්වාණ ශාන්තිය අවබෝධ කරගන්න ඒ යම් පුද්ගලෙක් උත්සාහ කරන්නේ. ධර්මයේ තුල තියෙන ලක්ෂණ විදිහට තමයි මේ පහාරාද සූත්‍රයේ පැහැදිලි වුණේ. ධර්මයේ තුල තියෙන ගැඹුරු ලක්ෂණතා 8ක් පිළිබඳව මේ ධර්මයේම තුල තියෙන මේ ගැඹුරු ලක්ෂණ 8 ඒ තමන්ගේ හිත තුල ධාරණය කරගෙන මෙන්න මේ විදිහට කටයුතු කරනකොට යාට ඒ ධර්මයේ තුල තියෙන සද්ධර්ම දේශනාව තුල තියෙන ඒ ප්‍රඥාව සද්ධර්ම දේශනාවක් හිත යොදවලා ඒ සද්ධර්ම දේශනාව අනුව හිත කටයුතු කරලා ඒ අනුව හිත පවත්තලා මානසිකාර්ය පවත්තලා නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්න උතුමන් වහන්සේලා ඒ අතීතයේ බුද්ධ කාලේ වැඩ වාසය කරා ඒ උතුම් පින්නැත්තෝ. නමුත් මේ කාලේ වෙනකොට ඒ ධර්මයේ ශ්‍රවණ මාත්‍රයෙන් අවබෝධ කරගන්නට ඒ ප්‍රමාදයට වැටිලා නිසා අවබෝධ කරගන්න මදක් මැලිකමක් දක්වනවා. නමුත් මේ ධර්මයේ කුමන හෝ ආකාරයට වීර්ය දරල උත්සාහ දරල ඒ සෝන ස්වාමීන් වහන්සේලා ආදී වශයෙන් සෝන ස්වාමීන් වහන්සේලාගේ කාර්යය සද්ධර්ම දේශනාවේ සැපතක් බව සනිටුහන් වෙන්නේ සැපතක් බව උතුම් සැපතක් බව අවසානයේ පසක් වෙන්නේ යට ඒ ධර්මය ක්‍රියාවට නැගුවට පස්සේ නිර්වාණ ශාන්තියේ උතුම් සැපයක් කියලා සඳහන් කරන්නේ ඒ යම් ආපදාවක් කාමයන් ඊට පස්සේ කාමයේ ආදීනවයන් දේශයේ ආදීනවයන් මෝහයේ ආදීනවයන් ඔහුට දැනෙන්නේ දැන් ඒ නිර්වාණය ඒ නිසාම නිර්වාණයේ ශාන්තියක් බව කාමයන් ඒ සංස්කාර නැති නිසාම මේ නිර්වාණයේ ශාන්තියක් බව නිවන හැදින් වෙන තැන්වල භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. නමුත් මේ වර්තමාන ශාසනය තුළ අපි ටිකක් විමසුවත් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ අංගුත්තර සංගයේම දේශනා කළා තියෙනවා අනාගත බය කියලා එක්තරා කොටසක් ඒ අනාගත වග්ගය තුල පැහැදිලි කරන ඒ කරුණ තුලින් අපිට යම් ප්‍රමාදයකට වැටිලා ඉන්නවා නම් අප්‍රමාදී විය යුතු කරුණක් පිළිබඳව තමයි කතා කරන්නේ. ඒ කියන්නේ යම් ඒ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ කරුණු කිහිපයක් පෙන්නලා මේ කරුණු තුලින් අනාගතයේ මෙහෙම දෙයක් වෙයි මහණෙනි වර්තමානයේ එහෙම දෙයක් වෙලා නැහැ. නමුත් වර්තමානයේ එහෙම දෙයක් වෙලා නැති නිසා ඔබලා වර්තමානයේ මේ ධර්මයෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරා ඒ කාලෙ විදිහට. නමුත් මේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ අනාගත බය දේශනාවේදී වර්තමානයේ වැනි දේවල් අපිට කනට ඇහෙන්න තියෙනවා, ඇසට දකින්න තියෙනවායි කියලා අපිට ප්‍රකට කරගන්න පුළුවන්. ඒ මොකද්ද? ගම්භීරත්තා ලෝකුත්තරා ශුඤ්ඤා පටිසංයුත්තා තේසු භඤ්ඤමානේසු න සුස්සුසන්ති න සෝතං ඕදහිස්සන්ති න අඤ්ඤා චිත්තං උප්පටපෙස්සන්ති නචතේ ධම්මේ උග්ගහෙත්තබ්බං පරියාපුඤ්ඤිතබ්බං මඤ්ඤස්සන්ති යේ පනතේ සුත්තා කවි කතා කාවේය්‍යා චිත්තකා කරා
චිත්ත ව්‍යංජනා බාහිරකා ශාවක භාසිතා කියලා ওই විදිහට දේශනා කරන අනාගත බයක්. ඒ කොහොමද? භික්ෂුන් වහන්සේලා අනාගතේ ලෝකෝත්තර ධර්මයේ සඳහන් වෙන සූත්‍ර, ඊට පස්සේ ශුඤ්ඤතා පටිසංයුක්ත ගාථා, ශුඤ්ඤතා පටිසංයුක්ත සූත්‍ර. මේ ශුඤ්ඤතා පටිසංයුක්ත සූත්‍ර මෙදුන් සංගියේ එක්තරා වග්ගයක සූත්‍ර 10ක් වශයෙන් පෙන්වලා දෙනවා. මෙන්න මේ ශුඤ්ඤතා පටිසංයුක්ත ඒ සූත්‍ර වලට ශ්‍රවණය කරන කන් යොමු කරන්නේ. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ඒවා ධර්ම දේශනා වශයෙන් මාතෘකාවට ගන්නෙ නැහැ. ඊට පස්සේ ඒවා විමසන්නේ නැහැ. සිත ඒ අනුව කටයුතු කරන්නේ දහම් ඉගෙන ගන්නෑ. කොටින්ම කියතොත් වර්තමානයේ මේ මජ්ක්‍ධිම නිකායේ උගන්වන තැන්වල මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ මුල්ම සූත්‍රය වෙන මූල පරියාය සූත්‍රයේ යම් භාජනයකට විභජනයකට කටයුතු කරන්නේ උගන්වන්නේ තමන්ගේ ගෝලයන්ට. හේතුව මූල පරියාය සූත්‍රය කියන්නේ යම් සේක අසේක ඊට පස්සේ ශීනාශ්‍යව රහතන් වහන්සේලා ඉන්න අනතුරු බුදු පියාණන් වහන්සේගේ චිත්ත ස්වභාවය, සිත වැඩ කරන ස්වභාවය තමයි පැහැදිලි කරන්නේ. ඒක තේරුම් ගන්න, ඒ ලෝකෝත්තර ධර්මයේ තේරුම් ගන්න යම් තමන් තුළ අවබෝධයක් තියෙන්න ඕන නිසා ඒව උගන්වන්නේ නැහැ. නිසා ඒ දහම් ඉගෙන ගන්නෙ නැහැ, ප්‍රගුණ කරන්නේ නැහැ. ඒ වෙනුවට මොනවද යොදවගන්නේ? යෝපනතේ සුත්තන්තෝ කවි කතා කාවේයා චිත්තකං කරා චිත්ත ව්‍යංජනා බාහිරකා ශාවක භාසිතා. ඒ මොනවද? කවීන් විසින් ගිහි අය හෝ වේවා, ඒ මහණ ඒ අය කට්ටිය හෝ වේවා, නිපදූ කවීන් විසින් ගොතන ලද කවීනට අනුව ඒ කවීන් විසින් ගෙතුව කවිවලට අනුව විසිතුරු අකුරු තියෙනවා නම්, විසිතුරු වියදුන් දාලා තියෙනවා නම්, විසිතුරු ආකාරයට කාමයේ දනවන ආකාරයට ස්වභාවය තියෙනවා නම්, ලස්සනයි කියන්නේ, මිහිරි කියන්නේ ඒවා එක්තරා කාමයේ දනවන දේවල්. මේ ඒ කාමයට කියන වචනයක් තමයි ලස්සන, මිහිරි, සුමිහිරි ඔය විදිහට යොදන්නේ. ඒ විදිහට හොඳ ස්වරවත් ඔය විදිහට තියෙනවා නම් ඒක විසිතුරු ඒ කවීන් විසින් ගොතන ලද දේවල් වලට තමයි ඒ ඇතිසස්නේ කියන්නේ. ඒක අපි පාලියෙන් ගත්තොත් බාහිරකා ශාවක භාසිතා. ඒ කියන්නේ බාහිරේ ඉන්න සව්වන් විසින්, බාහිර ශාසනවල ඉන්න සව්වන් විසින් ගෙතු කවි සූත්‍රාන්ත වෙනවා නම් ඒවට හිත යොමු කරනවා, රුචි කරනවා, ඒව ඉගෙන ගන්න කැමැත්ත ඇති වෙනවා. නමුත් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ මේ ගම්භීර ධර්මය චතුරාර්ය සත්‍ය හෝ වේවා, ධම්සප්පවතුන් සූත්‍රය හෝ වේවා, කොටින්ම කියතොත් ධම්මපදයේ ගාථා 4ක් තුල ඒ ගැඹුරු ධර්මයේ විමසන්නට උත්සාහ කරන්නේ. ඒ එක්තරා ශාසනවල නිපදවන පොත්, ලියන පොත්, දේශනා කරන දේශනාවලට ශ්‍රවණය කරන පුදුමාකාර කැමැත්තක් ඇති වෙනවා. නමුත් ගංගාවක යන පැත්තට කැමැත්ත ඇති වෙනවා. ගංගාවේ උඩුගම් බලා යන්නට පුදුමාකාර අකමැත්තක් ඔහු තුල ජනිත වෙලා තියෙනවා. ඒ නිසා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරපු අනාගත බය වර්තමානයේ අපිට ඇසෙන්නට දකින්නට තියෙනවා. නමුත් කොටින්ම කියතොත් ඒ විශිෂ්ට ස්වාමින් වහන්සේලා විසින්, සංඝ යතිවරයාණන් වහන්සේලා විසින්, ආරණ්‍ය ප්‍රතිපදාව ඉදිරියට පවත්වන යතිවරයාණන් වහන්සේලා විසින් මොකකටද හෝ හේතුවකට මේ ශාසනය කෙටියෙන්ම ගත්තොත් ඒ කෙටි ධර්ම දේශනාවක් වුණත් ඒ ධර්මයේ යතිවරයාණන් වහන්සේලා ඒ ධර්මයේ භාවනා මානසිකාරයක් හිත තුළ ජනිත කර ගැනීමට හෝ වේවා, මාර්ගඵල අඩුම වශයෙන් මාර්ගඵලයකටවත් පත්වීමට හෝ වේවා, කොටින්ම කියතොත් සීල සම්පන්න වීමට හෝ වේවා, ඒ සූත්‍ර සංගතිය තුළ, සුත්ත නිපාතයේ තුළ, මැදුම් සංගිය තුළ, අංගුත්තර සංගිය තුළ, විනය සංගිය තුළ අභිධර්ම ඔය විදිහට තියෙන මේ කරුණු ඉදිරියට පාලා ඒ ශ්‍රාවකයන්ට තියෙන අනුකම්පාව පිණිස ධර්මයේ දේශනා කරනවා. ඒ කෙටියෙන් නමුදු නමුත් ඒවත් අල්ප විදිහට, අල්ප නමුත් අපිට කොහෙන් හරි ඇහෙන්නට ලැබෙන බව මට ප්‍රකටයි, අපිට ප්‍රකටයි. ඒ නිසා ඒ අල්ප හෝ ලැබෙන මේ දේ අනාගතේ, දැන් මේ කාලේ භාග්‍යවතුන් වහන්සේගේ කාලේ ඉඳන් මේ කාලේ වෙනකොට ඒක ස්ථිර වෙලා තියෙන්නේ. දැන් අපිට කියන්න පුළුවන් අනාගතේ මේ තියෙන අල්ප දහමවත්, ඒ යතිවරයාණන් වහන්සේලා විසින් දේශනා කරන අල්ප දහමවත් අපිට අනාගතේ ඇසෙන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් නගයි, ඇයි ස්වාමීන් වහන්සේ ඒ කවි වල හරයක් තියෙනවා නම් ඇයි අපිට යොදව ගන්න බැරි, ඒවා අපේ ජීවිතේට යොදව ගන්න බැරි ඇයි කියලා අපිට ප්‍රශ්න නගන්න පුළුවන්. ඒකටද භාග්‍යවතුන් වහන්සේ විසින් අංගුත්තර සංගිය තුර අපි කවි දේශනා කියමුකෝ, මේවට හිතාලව වාසය කිරීම නිසා ඇතිවෙන ආදීනව 5ක් පිළිබඳව භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කොහොමද? දේශනා කරන දේශකයාණන් වහන්සේ තමන්ගේ ස්වරයට ඇලෙනවා. පළවෙනි එක,
ඊට පස්සේ දේශනා කරන ඒ කවිය ශ්‍රවණය කරන ශ්‍රාවකයන් ඒ ස්වරයට ඇලෙනවා. දෙවැනි එක තුන්වෙනි එක යම් විදිහකට මිනිස්සු කියයි මේ විදිහට කොහොමද අපේ ඒ කියන්නේ ගිහි ප්‍රතිපදාවේ ගිහි ආකල්ප තුල කවි ගොතලා කවි සින්දු ගොතලා කවි කියනවා. දැන් ඔබලාගේ ශාසනයේත් ඔබලාට අනුරූපව කවි හදලා කියනවාද කියලා මැසිවිලි නගයි. නැත්තම් යම් පැහැදිච්ච මිනිසුන්ගේ අපැහැදීමක් ඇති වෙයි. අපැහැදුන මිනිසුන්ගේ තවත් අපැහැදීම වැඩි වෙයි කියලා භාග්‍යවතුන් වහන්සේ කියනවා. ඊළඟ කරුණ වශයෙන් කියනවා බොහොම අමාරුවෙන් හොයාගත්ත සමාධියක්, බොහොම අපහසුයෙන් හොයාගත්ත සමාධියක් ඉක්මනටම විසිරෙන ස්වභාවයකට ලක් වෙනවා. ඒක ගන්නෙ කොහොමද? ශබ්දා කණ්ඨකා කියලා කියනවා ප්‍රථම ධානයේට. ශබ්දය කටුක ස්වභාවය. ශබ්දය ඒ කියන්නේ කටුවක් කියලා කියනවා. ශබ්දය ප්‍රථම ධානයේ වඩන පුද්ගලයාට කටුවක් කියලා. එච්චරටම ශබ්දය නැති ඒ ආරණ්‍ය රුක්ෂ මූල සේනාසන පාවිච්චි කළ යුතුයි මේ ප්‍රථම ධානයේට සමවැදීමට නම්. ඒ නිසා මෙවැනි ස්වරයෙන් දැන් ඒවට ඇලෙනකොට මොකද වෙන්නේ? සිත කාමච්ඡන්දාදී නීවරණ ධර්මතා තුල විසිරෙන්නට භජනය වෙනවා. විසිරෙන්නට යෙදෙනවා. එහෙම විසිරෙනකොට මොකද වෙන්නේ? තමන් බොහොම අමාරුවෙන් පර්යංක ගොඩාක් කරලා පර්යංක බහුලව සිද්ධ කරලා දවසකට විශාල වශයෙන් මේ සක්මන් සිදු කරලා යොදවගත් කෙටි සමාධිය නමුදු ඊටමත් ඉක්මනින් විසිරෙන ස්වභාවයකට ලක් කරන්න පුළුවන් මෙවැනි දේශනා ඇසුවට පස්සේ. මොකද ඒකට ඊට අනුරූපව ඇලෙන නිසා, ඇලීම ඇති කරන නිසා දේශකයාණන් වහන්සේ ඉඳන් ඒ ශ්‍රවණය කරන ශ්‍රාවකයන් වහන්සේ කට්ටිය පවා ඒවට ඇලීම ඇති කරගන්නවා. එතකොට එතනම සමාධිය විසිරෙන ස්වභාවයක් එනවා. ඒ නිසා මේ කරුණු දැනගත යුතුයි. අපි අප්‍රමාදීව අප්‍රමාද රතා හොත කියලා කියන්නේ අප්‍රමාදයට ඇලීම ඇති කරගන්න. රතිය කියන එක අපි දන්නවා. රතිය කියන්නේ කාම රතිය, භව රතිය, ඊට පස්සේ මේ ওই විදිහට යෞවන මැද ওই විදිහට රති පෙන්නලා තියෙනවා. රතිය කියලා කියන්නේ යම් කස කැවෙන ස්වභාවයක්. කෑම ආහාර ගත්තට පස්සේ එක්තරා ශරීරයට රතියක් එනවා. කාම රතිය කියන්නේ ඔය වගේ රතිවලට රාගයවට පස්සේ ශරීරයට රතියක් එනවා. දරා ගන්න බැරි කාමයේ දනවන රතියක්. මෙන්න මේ රතිය හොඳ නැති බව භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරා භික්ෂුන් වහන්සේලාට. නමුත් ඒ අප්‍රමාද රතා හොත අප්‍රමාදයට රතියක් ඇති කරගන්න. අප්‍රමාදීව ප්‍රමාදයට වැටෙන්නේ නැතුව අප්‍රමාදී වීමට රතියක් ඇති කරගන්න. අප්‍රමාදී වීම සඳහා ඇලීම ඇති කරගන්න කියලා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ උපදේශක් දෙනවා. ඒකට ඒ අනාගත බය කියන සූත්‍රයට අදාළව කරුණ අපිට ගොඩාක් ගම්මේ වෙනවා මේ අප්‍රමාදයට රතිය ඇති කරගන්න කියන කරුණ තුලින්. ඒ නිසා කොහොම නමුදු ඒ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ ශාසනය තුල අනුලෝමව කටයුතු කරන ශ්‍රාවකයන්න් වහන්සේලා විසින් ඊටමත් අර පරිමැස්මෙන් ආරක්ෂා කොට ගන්න මේ ධර්මය භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ඉස්සෙල්ලා දේශනා කරා වගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ බලනවා ඒ බෝධි මූලයේ ඉද්දී ඒක සවිස්තරව ගත්තොත් බෝධි මූලයේ ඉද්දී භාග්‍යවතුන් වහන්සේ බලනවා කෙනෙක් ඉස්සරහෙන් තියාගෙන නැත්නම් මට වැඩි ගුණයෙන් වැඩි කෙනෙක් ඉස්සරහෙන් තියාගෙන හිටියේ නැති වුණොත් ඒ ඉදිරිපසින් බුහුමන් කරන්නේ නැතුව තිබ්බොත් අපිට දුක එනවා. ඒ කියන්නේ ඒ යස්තවිරයන්න් වහන්සේලා සාමණේර කෙනෙක්ට නම් උපාධ්‍යාය, ඊට පස්සේ ඒ උපසම්පදා භික්ෂුවකට නම් ආචාර්යෙක්, ওই විදිහට ඉස්සරහෙන් වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් තියාගෙන ඉඳීමෙන් වැඩිහිටි වික්ත ප්‍රතිබල ස්වාමීන් වහන්සේලා හෝ වික්ත ප්‍රතිබල ඒ කෙනෙක් යොදාගෙන සිටීමෙන් Tamanට ලොකු ආරක්ෂාවක් ඇති වෙනවා තමන්ගේ ප්‍රතිපදාව අනුගමනය කිරීම උදෙසා. ඒ නිසා භාග්‍යවතුන් බුදු පියාණන් වහන්සේ බලනවා කවුද මට ඉන්නේ මෙහෙම කෙනෙක් කියලා. බලනකොට ලෝකයේ දිහා බලනකොට මට වැඩි සීලෙන් වැඩි හෝ සමපැත්තෙන් ඉන්න කෙනෙක් දකින්නට නැහැ. මට වැඩි සමාධි ස්කන්ධෙන් වැඩි කෙනෙක් හෝ මධ්‍යස්ථ කෙනෙක් දකින්නට නැහැ. මට වැඩි ප්‍රඥා ස්කන්ධෙන් වැඩි කෙනෙක් හෝ මධ්‍යස්ථ කෙනෙක් දකින්න නැහැ. අඩුම වශයෙන් ආර්ය ඒ ආශ්‍රවශේ කරපු ඥාණයෙන් සමන්විත කෙනෙක් දකින්නට දෙන්නේ. ඒ නිසා මං කුමක් බොහොමං කළ යුතුද කියලා ඊට පස්සේ සහම්පති බ්‍රහ්ම රාජයතනට පැමිණිලා ආශ්චර්යයි භාග්‍යවතුන් බුදු පියාණන් වහන්සේ ආශ්චර්යයි. අතීතයේ බුදුවරයන් පහළ වී තිබෙනවා නම් ධර්මයේම බුහුමන් කොට ධර්මයේම ගරු කොට තමන් වහන්සේ විසින් සොයාගන්නේ ගම්බීර චතුරාර්ය සත්‍ය ධර්මය සැකෙවින් ගත්තොත් ඒ ධර්මය ගරු කරලා බුහුමන් කරලා තියාගන්න බව අනාගතයේ යම් බුදුවරයෙක් පහළ වෙන්නට තියෙනවා නම් ඔවුන්ද උන්වහන්සේලා දේ විදිහට ධර්මයේම ගරු කොට බුහුමන් කොට තියෙනවත් වර්තමානයේ වහන්සේ වැනි බුද්ධත්වයේ පත් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් උන්වහන්සේට බුද්ධ
සාමී වූ තථාගත බුදුරජාණන් වහන්සේ ධර්මයේම බුහුමන් කොට ඉන්න බැවින් ඔබ වහන්සේගේ මේ ධර්මයේ අද්භූතයි ආශ්චර්යයි කියලා තමයි ඊට පස්සේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ පිටත් වෙන්නේ ඒ ලෝක සත්‍යයේ හිත අනුකම්පා පිණිස ධර්මයේ දේශනා කරන්න මේ වෙන්නේ ධර්ම දේශනාව කියන කරුණ අපි නිකන් සැහැල්ලුවට කකුල් ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේගේ ඉදිරිපස දිගෑරගෙන ওই විදිහට මෙතන නම් පේන්නේ නැහැ කෙනෙක්වත් ඒ ගැන අපි සතුටු විය යුතුයි. නමුත් ධර්මයේ දේශනා කරනකොට ඒ ස්වාමීන් වහන්සේට කොච්චර සාමණේර ස්වාමීන් වහන්සේ නමක් වුණත් ලදරු ස්වාමීන් වහන්සේ නමක් වුණත් ධර්මයේ දේශනා කරනකොට උස්සසුණක් ලබා දෙනවා. ඊට පස්සේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ ශික්ෂාපද නැත්නම් ඒ පොයට දේශනා කරන ඒ ප්‍රාතිමෝක්ෂය දේශනා කරනකොට කොච්චර මහලු මේ තරුණ ස්වාමීන් වහන්සේ නමක් වුණත් උස්සසුණක් පනවලා දෙනවා. ඒ නිසා මේ කරුණ හිතේ ධාරණය කරගත යුතුයි. ධර්මයට කොතකින් තැනක් දෙනවද ඒකට ඒ ධර්මදේශක ස්වාමීන් වහන්සේගේ කකුල් දිගැරගෙන ඉන්නේ නැතුව අපි ඒ අනුව ධර්මයට ගරු කරලා සිටිය යුතුයි. ඒ ගෞරවත්වය නිසාම තමයි අපිට බුදු පියාණන් වහන්සේට ශ්‍රද්ධාව පිහිටනවා වගේ ධර්මයේ තුල ශ්‍රද්ධාව පිහිටන්නේ. ඉන් අනතුර මේ ධර්මයට අනුව කටයුතු කරන ඒ උතුම් වූ පුණ්‍යකිත උතුම් වූ ඒ කිත භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සුඛ සංගස්ස සාමග්ගේ යම් සංඝයා වහන්සේ නමකගේ සාමග්‍රියක් තියෙනවා නම් ඒ උතුම් සැපතක් බව දේශනා කරනවා. ඒකේ පැහැදිලි වෙන කරුණ තමයි අර එක්තරා ඒකට අදාළ නිදාන කතා වස්තුව ගත්තොත් ඒ සාමින් වහන්සේලාට ඊට අදාළ විශේෂපතයන්ට අනුව රච සැප හොඳයි කියලා කිව්වා. ඊට පස්සේ කම්සප හොඳයි කියලා කිව්වා. රසබොජුන් ඒක වළඳීම සැපයි කියලා කිව්වා. ওই විදිහට එක එක අයගේ විෂයන් අනුව සැපක් කියලා කිව්වා. එතකොට මෙතන සාමග්‍රියක් නැහැ. මොකද ඒ සාමින් වහන්සේලා ශික්ෂාපද වලට සමාදන් වෙලා කටයුතු කරෙත් නැහැ. ඊට පස්සේ ප්‍රතිපදාව හොඳයි කියලා කිව්වෙත් නැහැ. තමන් ඒ ගිහි කාලේ ඒ කටයුතු කරපු දේවල් වලට තමයි හොඳයි කියලා කිව්වේ. යහපයි සුඛයි කියලා කිව්වේ. එතකොට මෙතන අසමගියක් ඇති වෙලා අර සාමින්වහන්සේ දෙයක් කියනකොට වෙන සාමින්වහන්සේ දෙයක් කියනවා. නමුත් ඉස්සර බුද්ධ කාලේ යම් රහතන් වහන්සේලාගේ අනුපිළිවෙල කතා සිද්ධ කරනකොට රහතන් වහන්සේලා දේශනාවක් කරනකොට ධර්ම සාහිත්‍ය තුල සඳහන් වෙලා තියෙන්නේ ආරම්භය විවිධාකාර වුණත් සියලුම ස්වාමින්වහන්සේලාගේ අවසාන දේශනාව නිවනෙන් අවසන් වේ. නිවන කුළු ගැන්වෙන දේශනාවක් වේ. ඒක තමයි විශිෂ්ටතම කරුණ. ආරම්භයේ තමන් වහන්සේලා පිළිපදින මාර්ගයේ සමහර ඇත්තන් සීලෙන් ආරම්භ කරනවා. සමහර ස්වාමින්වහන්සේලා අංගුත්තර සංඝයේ සූත්‍ර වලට අනුව ස්මෘතිය සතිය මූලික කරගෙන වඩනවා. එතකොට සීලේ නිකම්ම ඉබේම සිද්ධ වෙනවා. ඇතැම් අය සතිපට්ඨාන, ඇතැම් අය ගිරිමානන්ද, ඊට පස්සේ ඇතැම් අය ආර්ය අෂ්ටාංගික මාර්ගය, ඇතැම් අය බාහිර අත්දැකීම් පවා යොදාගෙන ඒ තමන්ගේ අවබෝධය කරා එළඹෙනවා. ඒ ධර්ම දේශනා, ධර්ම ශ්‍රවණයෙන් ওই විදිහට තමන්ගේ අවබෝධයන් කරා ළඟා වෙන ඒ විවිධතාව වුණත් අවසානයේ අවබෝධය කියන එක තමයි නිර්වාණ අවබෝධය කියන එක තමයි අවසානයේ ඉතුරු වෙන්නේ. ඒ නිසා ඒ සාමග්‍රිය ඇති වෙන මූලික කරුණ තමයි ඒ එකම අවකගේ දරුවන් වගේ ඒ ශික්ෂාපද 227ක් එකම භික්ෂුන් වහන්සේලා පිරිසක් රකින්නකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා එතන සාමග්‍රියක් ඉබේටම ඇති වෙලා ඒ වගේම මෛත්‍රී මනෝ කර්ම, මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වචී කර්ම යම් විදිහකට අනිත් භික්ෂුන් වහන්සේට තමන් වහන්සේ පිළිපදිනවා නම් තමන් වහන්සේ එළවන සුළු වෙයි නම් එතනම සාමග්‍රියක් ඇති වෙලා ඒ විදිහට භාගවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට තමයි ඒ සාමග්‍රිය දැකලා තමයි ඒ ශ්‍රාවක ඒ පශ්චිම ජනතාව නැත්නම් අනාගතයේ ඇති වෙන මහණන් හෝ වේවා ඒ කාලේ වාසය කරන උපාසක උපාසිකාවන්ට හෝ වේවා අර සුඛා සද්ධම්ම දේශනා ධර්ම දේශනාව සුඛයක් සැපක් කියලා පෙන්නවා. ඒකට පැහැදීම ඇති වෙනවා. ඊළඟට පැහැදිලි වෙනවා සංඝ සාමග්‍රිය ඇති වෙනකොට සංඝයාට පැහැදීම ඇති වෙනවා. සංඝයාට පැහැදීම ඇති වෙනකොට ඉන් අනතුරු පැහැදිලි කරනවා සමග්ගානං තපෝ සුඛා. ඒ ආකාරයට සමගිය ඇති කරගත්තට පස්සේ තපෝ ඒ සමගිය නිසා ඇති වෙන තපෝ ගුණය කියලා කියන්නේ යම් සීලයක්. මෙන්න මේ සීලයම සැපතක් ගෙන දෙනවා. සීලයම සැපතක් ගෙන දෙනවා. මොකද සීලේ සම්‍යක් සීලයක සමාදන් වෙලා තියෙනවා නම් ඒ හරහා ඇති වෙන පස්සද්ධිය, ඒ හරහා ඇති වෙන ප්‍රීතිය හරහා ඇති වෙන පස්සද්ධිය සමාධියක් ඇතිවීමට ඍජුවම උපකාරී වෙනවා. ඒ සමාධිය යම් ප්‍රඥා ස්කන්ධයක් අවබෝධ කර ගැනීමට, ප්‍රඥා ඉන්ද්‍රිය අවබෝධ කර ගැනීමට ඍජුවම උපකාරී වෙනවා. ඒ නිසා මේ සීලය කියන අංගය
සම්‍යක් ප්‍රතිපදාවක් නැත්නම් මේ මූල පදනම සීලය කියලා කියන එක උදාහරණයකට ගන්නේ ගසක අතුරුකිලි කඩා තියෙනවා නම් කඩලා දාලා තියෙනවා නම් ගස වැවෙන්නේ කොච්චර ගස වර්ධනය වුණත් ගසේ අතුරුකිලි කඩලා දාලා තියෙනවා නම් ගස වැවෙන්නේ වගේ තමයි සීලය ඒ වටේ අතුරුකිලි වලට සම්බන්ධ කරලා තියෙනවා ඒ ප්‍රතිපදාව දියුණු වෙන්නේ කියලා කියනවා ඒ ප්‍රතිපදාව දියුණු වෙන්නේ කියනවා සීලය සම්පූර්ණව සිදු කරලා නැත්නම් ඒ නිසා තපෝසුඛා කියලා කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඒ කියන්නේ ශික්ෂාපද 227ක් තුල පරාජිකාපatti සංඝාදිශේෂ පචිති නිසගි පචිති ওই විදිහට තියෙන 227ක් ශික්ෂාපද සාමණේරායට දස ශික්ෂාපද ඇතුළත සේකියති 75 ওই විදිහට කටයුතු කරලා අන්නතුරු පැහැදිලි කරනවා ඉන්ද්‍රිය සංවරය කියලා ඒ ඇස කන නාසය දිව ශරීරය ඇස කන නාසය චක්කුසෝත ගහන ජීවය කාය මන කියන මේ සලආයතන හරහා ඇති වෙන ප්‍රිය රූපය නැත්නම් අභිජ්ජා ව්‍යාපාද ඊට පස්සේ මෝහ ආදී අවිද්‍යා ආදී දේවල් ඇති වෙනවා නම් අභිජ්ජා කියලා කියන්නේ දැඩි කාමය ඔය වගේ දේවල් ඇති වෙනවා නම් ඉන්ද්‍රිය ගුප්ත ద్వාරය කියන්නේ ඉන්ද්‍රිය වැසූ පියන් දොර ඇතිව කියලා කියනවා වැසූ පියන් දොර ඇතිව කියලා කියන්නේ යම් සතියකින් සිහිනුවණකින් උස්මුතිය එළවලා වාසය කරන්න කියලා කියනවා ඒ ඉන්ද්‍රිය හය තුල ගමකට ගියත් පිණ්ඩපාත ගියත් සේනාසනයකට ගියත් ඊට පස්සේ චීවර පරිහරණය කරත් ඔය විදිහට කියනවා ඒ විදිහට කටයුතු කරනකොට ඔහු තුල ඉබේම ප්‍රත්‍යසන්නිත සීලය කියන තමන් පාවිච්චි කරන අල්ප ඒ සිව්පසය පැලීමක් ඇති නොකර පටිසංකා යෝනිසෝ නිවැරදි යෝනිසෝ මනසිකාරයෙන් නිවැරදි නුවණකින් මේ හුදෙක් යැපීම සඳහා හුදෙක් නිවන සාක්ෂාත් කර ගැනීමේ පහසු දිසා මේ චීවරේ පරිහරණය කරන්නේ ওই විදිහට පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය ගලපා ගන්න මේ ආකාරයට කටයුතු කරනකොට ඔහු තුල ආජීව ප්‍රත්‍යසන්නිත සීලය ඉබේටම රැකිනවා ඒ කොහොමද ඒක රකින්නත් පුළුවන් නමුත් මේ පිළිවෙලක් සඳහන් කරේ ඒක ගැන කනසල්ලටපත් වෙන්න ඕනේ නෑ තමන්ට රැකගත යුතුයි ඒක කියනවා කිරියවාදී කියලා රැකිය යුතුයි දෙයක් නමුත් මේ පිළිවෙල තමයි සඳහන් කරන්නේ ආජීව ප්‍රත්‍යසන්නිත සීලය කියන්නේ යම් ලාභයක් හිතා ගන්න ලාභයක් ඕනාවට ඒ ගිහියන් අතර චාටු බස් නැත්තම් ඒ දරු සුරතල් ඒ ගිහියගේ දරුවන්ගේ සුරතල් මොහු ඒ සුරතල් කරන්නේ ගිහියන්ට එක එක දේවල් දෙන්නේ නැහැ ඒකම ආජීව ප්‍රත්‍යසන්නිත සීලය කියනවා ඒ මොකක් නිසාද තමන් මේ හුදෙක් චීවරේ පාවිච්චි කරන්නේ නුවණින් කල්පනා කරලා ඒ කල්පනාව නිසා මෙයාගේ ආජීවය නිකම්ම පිරිසිදු වෙනවා ඒ පිරිසිදු වීම නිසා තමයි තපෝ ගුණය නිසා අනවජ්‍ය සුඛය කියලා සඳහන් වෙන මම නිවැරදි කියලා සුඛයක් ඇති වෙන්නේ මම මේ කාලය වෙනකන් නිවැරදි කියලා සඳහන් වෙන්නේ අඟුලිමාල ස්වාමීන් වහන්සේට දේශනා කරේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කරා අඟුලිමාල ඔබට ගර්භණී මාතාවට ඒ සත්‍යක්‍රියාවක් මම මේ ඉපදුන දාපටන් මේ වෙනතෙක් මම සත්තු මරලා නැහැ ප්‍රාණඝාතය කරලා නැහැ දඩුමුගුරු උස්සගෙන නැහැ ඒ සත්‍යානුභාවයෙන් මේ සුවපත් වේවා මේ ඇති සුවපත් වේවා කියනකොට අඟුලිමාල ස්වාමීන් වහන්සේ කිව්වා මට ඒ වැනි දෙයක් කරන්න බෑ භාග්‍යවතුන් වහන්සේ මම ඒ වැරදි වැඩ කරා මම ඒ මොනවද ඇඟිලි කැපුවා ඒව කරා ඊට පස්සේ භාග්‍යවතුන් බුදු පියාණන් වහන්සේ කිව්වා රහත් තුන කාලේ කියන්නේ බ්‍රහ්මචර්යාවට පැමිණි කාලේ ඉඳන් මේ වෙනතෙක් ඒ කියලා ඒ සත්‍යක්‍රියාවෙන් ඒ ඇති වෙන අනවජ්‍ය සුඛේ එච්චර සත්‍යක්‍රියාවක් මේ සීලය තුල පැහැදිලි වෙනවා සීලය තුල තියෙනවා සීලය ගැන මෙතන විශේෂයෙන් මේ පැහැදිලි කිරීමක් කරන්නට අවශ්‍ය නැහැ ඒ කාල වේලාවත් එක්ක ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ඒ සමගිය නිසා තමයි සීලය රකින්නට හිතෙන්නේ ඒකත් දැනගත යුතුයි තමන් ඒ ඉදිරියේ තියාගන්න ඒකත් පැහැදිලි වෙනවා මුල් ගුරුවරයා ඒ කියන්නේ තමන් පැවිදි වෙන ගුරුවරයා සිල් සම්පන්න වෙලා නැත්නම් තමන්ට සීලෙ පිළිටන්නේ මොකද තමන් ඒ පැද්දෙන ස්වභාවයක් අපි කියමු කෙනෙක් ඉන්නවා මේ කෙනා වැඩිහිටි කෙනෙක් නමුත් දුස්සීල කෙනෙක් හොඳයි එක්තරා පුද්ගලෙක් ඇවිල්ලා යගෙන් ශික්ෂාපද සමාදන් වුණොත් එයාට රකින්න හිතෙන්නේ ඕනවට රකින්න හිතෙන්නේ නමුත් ඕන කෙනෙක් නම් වෙන තැනකට ගිහින් නැවත ශික්ෂාපද සමාදන් වෙලා පුදුමාකාර ශක්තියකින් රකින්නවා නමුත් කෙටියෙන් හෝ මෙයා ප්‍රමාදයට වැටෙනවා මොකද තමන් මූල පැත්තේ සාමග්ගිය නැති නිසා ඒ සංඝ සාමග්ගිය නැති නිසා පැත්තකට විසික් වෙලා ඉන්නවා ඒ නිසා ඒව තේරුම් අරගෙන තමන්ගේ ජීවිතය තුළ මෙවැනි මේ ගුණ වගාවල් දියුණු කරගatiya
යුතුයි. ඇත්තටම භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ කියලා කෙනෙක් ලෝකයකට පහළ වුණේ ඇයි කියලා දැනගත යුතුයි. ඒ පිළිබඳව සිංහනාද සූත්‍රයේ වැනි සූත්‍ර වලින් කෙටියෙන් හෝ පැහැදිලි වෙන්න පුළුවන් මේ ලක්ෂණ මෙවැනි කෙටි කාලයකදී දක්වන්න අපහසුයි දීර්ඝව. ඊළඟ කරුණේ ධර්ම දේශනාව තුළ තියෙන විශිෂ්ටතා පහරාද සූත්‍රයට අනුව දේශනා කරා. ඉන් අනතුරු සංඝ සාමග්‍රිය පිළිබඳව අපිට පුළුවන් හැකියපමණින් දේශනා කරා. ඒ ඉන් අනතුරු අපිට පේනවා ඒ මූලික කරුණ වශයෙන් බුද්ධ රත්නය කෙරෙහි පැහැදෙනවා, ධර්ම රත්නය කෙරෙහි පැහැදෙනවා. අවසානයේ අනේ මේ සංඝයා එක පිළිවෙලකටනේ වැඩ කරන්නේ, එක ස්වභාවයකටනේ පිළිවෙලකට කියන්නේ. කකුල් උස්සන්නේ දකුණු කකුලෙන් නම් අනිත් ස්වාමීන්වහන්සේ දකුණු කකුලෙන් නෙමෙයි. ඒක නෙමෙයි පැහැදිලි කරන්නේ. අනිත් ස්වාමීන්වහන්සේ ඒ ශික්ෂාපද සමාදන් වෙනවා නම් මේ ස්වාමීන්වහන්සේ ශික්ෂාපද සමාදන් වෙනවා. ඒ නිර්වාණය කෙලස් කපන වැඩපිළිවෙලට උපකාරී වෙන වැඩ කටයුතු ඒ ස්වාමින්වහන්සේ කරනවා නම් මේ ස්වාමින්වහන්සේත් කරනවා. මේ ස්වාමින්වහන්සේගේ කෙලෙස් කපන වැඩපිළිවෙලට උපකාරී කරනවා. ඒ විදිහට අන්‍යෝන්‍ය ස්වභාවයකින් යුක්තව ඒ කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරෙන් යුක්තව කටයුතු කරනකොට තමයි ඒ ශ්‍රාවකයාට හෝ වේවා අනාගතයේ ඇති වෙන මහණන්ට හෝ වේවා අනේ මේ ස්වාමින්වහන්සේලාගේ තපෝ ගුණය මමත් රැකිය යුතුයි කියලා ඒ ඕන්ද ඒ තපෝ සුඛය ඇති කරගන්නට උත්සාහ කරන්නේ. නිසා මේ ගාථාව තුළ යම් ප්‍රතිපදාවක් ගැබ් වෙලා තියෙන නිසා ගැබ් වෙලා තියෙනවායි කියලා අපිට ගම්මේ වෙන නිසා අපි කොහොම හෝ නමුත් මේ බුද්ධ රත්නය කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය ශ්‍රද්ධාව ඇති කරගෙන ඉන් අනතුරු වීරිය දියුණු වෙන විදිහට තමන්ගේ තපෝ ගුණය දියුණු කරගන්න මාර්ගයක් මේ ඇතුලේ ගැබ් වෙලා තියෙන නිසා මේ අනුව කටයුතු කරලා අපි ඒ ධර්මයේ ශාසනයක තුල නෙලාගත යුතු අවසාන ඵලය වෙන්නේ ඒ විමුක්ති රසය ඒ නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතුකාරක වේවා කියලා සාදුකාරයක් දී දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තෝ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඉදම් වෝ ඥාතීනං හෝතෝ සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් වෝ ඥාතීනං හෝතෝ සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් වෝ ඥාතීනං හෝතෝ සුඛිතා හුන්තු ඥාතයෝ. අභිවාදන සීලිස්ස නිච්ඡං පද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු.